අනිවාර්යෙන් ඉස්සෙල්ලම මේ ඔයාලා ගන්න ඕන උන්චිල්ලා ක්‍රමයට වෙන් කරගෙන ඊට පස්සේ පළවෙනි පොඩ් එක තියලා ඔයාලා හරි සමානව මේ සමාන්තරව බැලන්ස් කරගන්න ඕන අත්තරල ඉන්න පුළුවන් සමානයි. ඒක සමානම. ඊට පස්සේ දෙවෙනි පොඩ් දෙකක් තියුවා. ඊළඟ පොඩ් දෙකක් තියලා පොඩ් 6ක් වෙන්න සමාන කරගෙන කම්බි කෝපු දෙකකින් තද කරගන්න. උඩ ටිකේ අත්තරින්න එපා. ඊළඟට මේ කම්බි දෙක උඩ එනකොට ඒ අල්ලගෙනම තා පොඩ් දෙකකින් ඉර කරගන්න. මෙන්න මේ විදිහට සමාන්තරව එන්න ඕන. ඊට පස්සේ ඊළඟ සෙට් එක අයිමත් පැකට් 8ක් උඩට තියාගන්න. ඔය විදිහට සමාන්තර කර හදාගෙන යන්න. නැවතත් කම්බි දෙකකින් තද කර ගන්නවා. ඒ කම්බි දෙක උඩට එනකොට ආයි ටක් ගාලා පොඩ් එකක් තියා ගන්නවා. මේ ආකාරයට උඩට යනකම් ඔයාලට බල ගහගෙන යන්න පුළුවන්. 4න් 4ට තමයි ඊළඟට කම්බි දාන්නේ උස්සට. මේකේ 3යි, මේකේ 4යි, මේකේ 4යි, මේකේ 4යි. එහෙම දෙක ගන්න තියෙනවා. ඊට පස්සේ උඩම කම්බියට දැම්මට පස්සේ අත් තියාගෙන පොඩ් දෙකක් වගේ තමයි දාන්නේ. ඒකට උඩට කම්බියක් දාන්නේ නැහැ. ඒක අර දෙකක් දාන්න හින්දා හැංගිලා තියෙන උඩට එන්නකොට ටයිට් වෙන හින්දා මේක අතරේ ටයිට් වෙන හින්දා පොඩ් දෙක හැලෙන්නේ නැහැ. තමන් ඊට වඩා උස නම් තව උඩට දාගන්න. අපේ උසට තමයි මේ දාලා තියෙන්නේ. කොහොම තමයි වැල් හෙල්ලන්නේ. මේකට ගත්ත නයිලෝන් නූල් වර්ගෙ මොකද? නම්බර 2 නයිලෝන් නූල ගත්තා නම් හරි. මේක දැන් අවුරුදු 4ක් විතර වෙන මේ නූල. මේ කම්බියත් කොරටු කම්බිය කොළ පාට එක. ඒකත් අවුරුදු 4ක් විතර වෙනවා. මලකට කන්නේ නැහැ. ගාඩ් එක තියෙන එක. එහෙම තමයි ඉල්ලගෙන මාස 3ම මේ විදියටම තියෙනවා. මෙහෙම තියෙනකොට වැටෙන්න බලන්නේ නෑ නේද? නෑ, එකට එක හිර වෙලා තියෙන්නේ කොයි වෙලාවෙත් මේ වැල් තනි වෙලා මේ හොඳට ටයිට් එකට තියෙනවා. හොඳට වාතාශ්‍රය ගමන් කරනවා එකිනෙකා හරහා. ඉඩ කඩපා තියෙන හින්දා මේක සාර්ථක ක්‍රමයක් ගොඩක්.